අෂ්ටඵල. එතකොට අෂ්ටඵල බෝධීන් වහන්සේලා කියන්නේ අනුරාධපුර දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේගෙන් ඉස්සල්ලාම ඵලයෙන් හටගත්ත බෝ අංකුර 8ට බෝ පැල 8ට. දැන් මට කියන්නේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ? මම එනකොට මේ අර ඉන්දියාවේ මොකද්ද නරේන්ද්‍ර මෝදිගේ කතාවක් අහගෙන ආවා. එයා මේ මිනිසුන්ට අරමුණක් දෙනවා. අපේ සංස්කෘතියේ ගංගා, යමුනා, නර්මදා, සරබු ආදී ගංගා වලින් හැම ගඟකින්ම අපි නාන්න ඕන කියලා ඉන්දියාවේ මිනිස්සු අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒ කියලාගේ සංස්කෘතිය. මැරෙන්න කලින් මම මේ හැම ගංගාවකින්ම නාන්න ඕන කියලා. පවිත්‍රතාවයේ පිණිස. කියලා එයා ඒ රටේ අයට වෙන ඉලක්කයක් දෙනවා. ඔයාලා ඒ වගේ මෙහෙම ඉලක්කයකුත් අදා ගන්න කියලා. මං කල්පනා කළා. නාලා පිරිසුදු වෙන්නේ නැහැ. නාලා පිරිසුදු වෙනවා නම් මාළුව හොඳටම පිරිසුදු වෙන්න ඕන. උන් උයන්න කලින් ආයෙත් හොදනවා. ස්නානෙන් පිරිසුදු වෙන්නේ. මං කල්පනා කළා අපේ මිනිසුන්ට කොච්චර හොඳ අදහස් ගන්න පුළුවන්ද අපේ බෞද්ධයන්ට. මම මැරෙන්න කලින් දඹදිව වඳිනවා ඉන්දියාවට ගිහිල්ලා. 4 ස්ථාන. මම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩලා වැඩ හිටපු තැන් ස්ථාන ටික මම වන්දනා කරනවා මැරෙන්න කලින්. මම අෂ්ටඵල බෝධීන් වහන්සේලා වන්දනා කරගන්නවා. මම දෙතිස්ඵල බෝධීන් වහන්සේලා වන්දනා කරගන්නවා කියලා මැරෙන්න කලින් ජීවිතේට යන්න ඕන තැන්වල ඉලක්ක ටිකක් තියාගන්න. එතකොට මිස් කරන්නේ මට මේ හප්පෝරුවේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ වඳින්න මට එන්න පුළුවන් උනේ මගේ ඒ වගේ අදහසක් තිබ්බ නිසා. මට අදහසක් තිබ්බා මම අපවත් වෙන්න කලින් මට මේ බෝධීන් වහන්සේලා සියලු දෙනා ළඟ සිරසින් වැඳ වැටිලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා වඳින්න නැත්තම් හොඳයි කියලා. ඒ අනුව මෙතනින් යනකොට මට ආරංචි වෙච්ච ගමන් අපේ ස්වාමීන් වහන්සේලා මොකද විස්තර කිව්වා මම ඉක්මනට වැඩියා. ඒ නිසා ජීවිතේට අරමුණක් ගන්න. දැන් මේ අෂ්ටඵල බෝධීන් වහන්සේලා ඒ 8 නම කොහෙද වැඩ ඉන්නේ? දඹකොල්ල පටුන යාමපනේ. දැන් මේ බෝධීන් පුරාණ බෝධිය අපවත් වෙලා දැන් එතන වෙන බෝධියක් වැඩ ඉන්නේ. ඊළඟට තිවක්ක බමුණු ගම කියන එක හරියටම හොයාගෙන නැහැ. ඒ තැනත් අපිට හොයාගන්න අමාරුයි. සමහර අය තන්තිරි මලේ කියලා කියනවා. නමුත් තන්තිරි මලේ දෙතිස්ඵල බෝධියක් තියෙනවා කියලා විස්තර තියෙනවා. තන්තිරි මලේ වැඩ ඉන්නේ උතුම්ම බෝධියක්. තූපාරාමය මෙහිණි ආරාමයේ අදට පුරාණ බෝධිය නැහැ. නමුත් එතන තව පැන නැගුණ බෝධීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉසුරු මුනි පුරාණ බෝධිය නැහැ. නමුත් උතුම් පසුව පැන නැගුණ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. පටමක චේතිය අදට හරියට මේ ස්ථානේ මිනිසුන්ට වඳින්න හොයාගන්න නැහැ. මිහින්තලේ අෂ්ටඵල බෝධීන් වහන්සේ තවම වැඩ ඉන්නවා. එනිසා මිහින්තලේට ගිය කෙනෙක් බෝධීන් වහන්සේ නොවැදෙන්න එපා. එතකොට අපිට සමීපම හොඳටම වන්දනා කරගන්න පුළුවන් බෝධීන් වහන්සේ නමක් අෂ්ටඵල බෝධීන් වහන්සේගෙන් වැඩ ඉන්නේ කොහෙද? මිහින්තලේ. ඊළඟට කතරගම අෂ්ටඵල බෝධීන් වහන්සේ. ඔයාලට නම් ගොඩක් දුර ඇති. බුත්තලයි කතරගම. කතරගම වැඩ ඉන්නේ අෂ්ටඵල බෝධීන් වහන්සේ. අදටත් වැඩ ඉන්නවා. ඊළඟට සඳුන්ගම කියන එක. සඳුන්ගම අෂ්ටඵල බෝධීන් වහන්සේත් ගැනත් තැන් කිහිපයක් ගැනම විස්තර තියෙනවා. එතකොට මිනිස්යන්ට පහසුවෙන්ම යන්න පුළුවන් හොයාගන්න පුළුවන් විස්තර තමයි මිහින්තලේ කතරගම.
අනිත් ස්ථානත් ගයන්චානුක මහත්මයාගේ ජයසිරි මහ බෝවරුණ පොතේ පාරවල් එක්ක විස්තර තියෙනවා. එතකොට ඔන්න thank you දඹකොළ පටුන තිවක්ක බමුණුකම තූපාරාමේ ඉසුරුමිනිය පටමක චේතිය මිහින්තලේ කතරගම සඳුන්ගම. ඒ ස්ථානයේ වෙල වැඩ ඉන්න උතුම් බෝධීන් වහන්සේලා වැඳ ගන්න. පසුව පැන නැගුණත් වැඳ ගන්න. ඊළඟට ඔන්න දැන් ඒ ස්ථාන 8ක රෝපණය වුණා. ආයේ දවසක් මිහිඳු මහරහතන් වහන්සේ රජතුමා සමග බෝධීන් වහන්සේ වඳිනකොට එහෙනම් මිහිඳු මහරහතන් වහන්සේ කල රජුරෝත් එක නිතර වන්දනා කරලා තියෙන්නේ කොමක්ද? බෝධීන් වහන්සේ. අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ගමක් ගානේ ධර්මයේ දේශනා කළේ බෝධීන් වහන්සේ වැඳ. දේවානම්පියතිස්ස රජුරෝ යොදුනෙන් යොදුන සෑයවල් හැදුවේ බෝධීන් වහන්සේ වැඳ. බෝධීන් වහන්සේගේ වන්දනාවෙන් තමයි මේ සියලු ආශිර්වාද එන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැඳා වගේ. ඊට පස්සේ ආයෙ දවසක් වඳිනකොට අර බෝ බීජ අනිත් 4ම වැටිලා. මොකක්ද අනිත් 4 කියන්නේ? සාකා කීයක් තිබ්බද දක්ෂිණ බෝධීන් වහන්සේගේ? 5යි. දැන් අෂ්ටඵල බෝධිඵල උනේ කොයි සාකාවෙන්ද? නැංගනීර. අනිත් ශාඛා 4 බෝ බීජ 4ම වැටිලා. ඒ 4ම මේ තුමාරහතන් වහන්සේ අරන් රැගෙන පිරිස් සජ්ජායනා මැද්දේ රජතුමාගේ මූලිකත්වයෙන් සුවඳ පස්මත තැම්පත් කරනකොට ඒ මොහොතේම එක බීජයකින් 8 ගානේ බීජ 4න් 8 වරක් 4 ගියද 32ක් පැන නැංගා. රියන් 4ක් උසට රැස් වී දෙනවා නිල් රශ්මි ධාරා. ඒ බෝධීන් වහන්සේලාට කියන නම මොකද්ද? පැල කීයක් තිබ්බද ඒ පාත්‍රේ? 32ක්. දෙතිස් ඵල. ආන්නේ අපි කතා කරන සිද්ධිය මේ බෝධීන් වහන්සේට උනේ. මේ බෝධීන් වහන්සේ දක්ෂිණ බෝධීන් වහන්සේගේ ශාඛාවෙන් ගිලිහුණේ. මිහිඳු මහරහතන් වහන්සේගේ සුරතේ ස්පර්ශය ලැබුවා. මිහිඳු මහරහතන් වහන්සේගෙන් වන්දනා ලැබුවා. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ තමයි රජතුමාට ලැබලා දුන්නේ. ඒ වෙලාවේ 이르දියෙන් හිමීට නෙවෙයි. ඒ පස්මත තැවරෙනකොටම රියන් 4ක් රැස් විහිදුවාගෙන පැන නැගුණ මේ උතුම් පළරුව බෝධීන් වහන්සේ. මේ උතුම් හල්පෝරුව විහිරේ වැඩ සිටින බෝ සමිඳුට নমස්කාර වේවා. අවුරුදු 2000 කීයක් 2300කට වඩා පුරාණයි මේ බෝධීන් වහන්සේ. අදටත් මේ මහා අනුභවය පැරණි බව ඒ බෝධීන් වහන්සේගේ ඒ සුදුවන් කඳ දේශ බලනකොට පෙනෙනවා. මෙච්චර සුවිසල් බෝධීන් වහන්සේ. 이르දියෙන් පැන නැගුණේ. ඉතින් මේ බෝධීන් වහන්සේලා 32ම තියෙන තැන් 32ක් තියෙනවා. මල්වැස්සා වෙහෙර, තන්තිරි මලේ, ඊළඟට මහා ජල්ලික කෙවුල් ගම, කළුතරට කියනවා තවත් ස්ථාන තියෙනවා. කොටියාරම තියෙන්නේ සේරු නුවර පැත්තේ. ඒ බෝධිය දැන් කපලා එතන කෝවිලක් තියෙනවා. පොළොන්නරුවේ ඒ බෝධියක් දැන් නැහැ. මාතලේ රුසිරු ගම, රුහුණු මාගම, විල්වල, මයංගනේ සෑරජාන් වහන්සේ මයංගනේ පන්සලේ ආරාමයේ අතර පළරුව බෝධීන් වහන්සේ අදටත් වැඩ ඉන්නවා. මයංගනේ ගියොත් බෝධීන් වහන්සේ වඳින්න අමතක කරන්න එපා. නිල්මානිල් මිට පුදන්න බෝධියට. ඊට පස්සේ වෙල්ගම් වෙහෙර ත්‍රිකුණාමලේ පැත්තේ. අදයි බෝධීන් වහන්සේ නෑ.
වනවාස විහෙර. වනවාස මේ වැලිගම පැත්තේ තියෙනවා. මාතර පැත්තේ. මං එතනත් අපි වන්දනමාන කරලා තියෙනවා. හිත වැඩසටහනක් තිබුණා. වැලිගම අග්‍රබෝධිය අදටත් තියෙනවා. පරගොඩ අපි එතනත් වැඩසටහන් කරලා තියෙනවා. මැද්දේ ගම, ගණේ ගම, පොසොල් පිටිය. ගණේ ගම තියෙන්නේ මේ රත්නපුරේ ඉඳලා කොළඹ පැත්තට යනකොට. මායාරට වතුර පන්සල කියලා අදටත් තියෙනවා. බෙලිගල අදටත් තියෙනවා. පොල් ගහවල කිට්ටුව තියෙනවා. බෙල්ලන්විල, වඳුරව මේ වේයන්ගොඩ පැත්තේ තියෙනවා. එතනත් අපි දහම් වැඩසටහන් කරලා තියෙනවා. වට්ටාරාමය කෑගල්ලේ පැත්තේ තියෙනවා. රජමහා විහෙර කියලා විහෙර තියෙනවා. සුළුගල්ල අපි එතනත් විහෙරක් කරලා තියෙනවා. සුළුගුළු උපාසකතුමා කැඳ පූජා කරපු තැන. දිව්‍ය ලෝකෙන් ගෙනාපු සලුවේ කොටසක් අදටත් එහි තියෙනවා. අපි එහෙත් මේ ධර්ම දේශනා අහලා එහි පින්වතුන් රංවටක් හැදුවා එහි. සුළුගල්ල, රැස් විහෙර, කටියාව, ගිරිබා විහෙර, යාපහුව, සුන්දරගිරි විහෙර, කසාගලු විහෙර, ඇඹලව රත්ගල් විහෙර, මුතියංගනේ වඳින්න යනකොට දෙතිස්පල බෝධීන් වහන්සේ අදටත් විරාජමානයි. බුත්තල හප්පෝරුව කොහෙද ඉන්නේ? අහලවත් නැහැ. ලංකාව කියලා රටක් තියෙනවා. එහි බුත්තල කියලා ගමක් තියෙනවා. බුත්තල ඉඳලා කතරගමට යනකොට බුත්තල ටවුන් එකේ ඉඳලා කිලෝමීටර 2ක් විතර එනකොට දකුණු අත පැත්තට බෝඩ් එකක් ගහලා තියෙනවා. මොකක් කියලාද ගහලා තියෙන්නේ? අපෝරුව රජමහවීර කියලා. එතනින් ආවට පස්සේ විරාජමාන මේන්න මේ බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. කවදා හරි දවසක ගිහිල්ලා වන්දනා කරගන්න. ඒ නිසා කතරගමට එන අයයි මෙහි බුත්තල පැත්තේ ඉඳලා කතරගම යන අයයි මග හරින්න නම් එපා මේ උතුම් බෝ සමිඳුන්. ඔයාලගේ ජීවිතේ ගොඩාක් පරිවර්තනය වේවි. ඔයාලගේ ජීවිතේට ලොකු ශාන්තියක් ලැබේවි. ලොකු ආශිර්වාදයක් ලැබේවි. මේ උතුම් බෝ සමිඳුන් වඳිනකොට. ඊළඟට සිතුල් පව්වේ දෙතිස්පල බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. එතකොට අද වෙනකොට ඒ බෝධීන් වහන්සේත් ගොඩක් කියන්නේ මේ අපවත් වෙලා. මේ දෙතිස්පල බෝධීන් වහන්සේලාගෙන් යම් ප්‍රමාණයක් බෝධීන් වහන්සේලා දැන් නැහැ. ඒ නිසා මේ තැන් හොයාගෙන වැඳ පුදා ගන්න. ජීවිතේ ලොකු ආශිර්වාද ගන්න. ඔය ඉන්දියාවෙත් ඔය ලංකාවෙත් මිනිස්සු බලන කෝවිල් ගානේ යනවා. එක එක විහාරස්ථානවල යනවා. ඊළඟට ඉන්දියාවේ මිනිස්සු චාරදහම් කියලා ස්ථාන 4ක යනවා. වගේ මිනිස්සුන්ගේ ඊළඟට මුස්ලිම් අයගේ තියෙනවා එයාලා කොහේ යන්න ඕන කියලාද? මක්කම යන්න ඕන කියලා. මිනිස්සුන්ගේ ඉලක්කද යන්නේ. අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ මෙවැනි ඉතිහාස කතා ඇති. මේ සුන්දර බෝධි පරම්පරාව වැඳ ගන්න මැරෙන්න කලින් මේ දුකෙන් එතර වෙන්න ඕන කියලා පතන්න. අමා මහ නිවන ලබන්න ඕනේ කියලා පතන්න. රාග ద్వේෂ මෝහ කෙලෙස් දුරු වේවා කියලා පතන්න. ස්වාමීනේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ උතුම් බෝසෙවනේ රාග දේශ මොහ දුරු කළසේක කියලා වඳින්න. වීත රාගී වීත දෝෂී වීත මෝහි ඌසේක කියලා වඳින්න. ඔබ වහන්සේ බෝසෙවනේ සසර ගමන නිමා කළා කියලා වඳින්න. ඔබ වහන්සේ බෝසෙවනේ අවිද්‍යා අන්ධකාරයේ දුරුකොට විද්‍යාලෝකය පහළ කරගත්තා කියලා වඳින්න. අරහං ආදී නවගුණ අනන්ත සම්බුදු ගුණ උපදවා ගත්තා කියලා වඳින්න. අපගේ සම්බුදු
රජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයට සෙවන සැලසූ බෝධීන් වහන්සේට කෝටි කෝටි වාරයක් নমස්කාර වේවා කියලා වන්දනා. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අපරිමිත දසබල ඥාන විසරද ඥාන ආදී සම්බුද්ධ ගුණ සිහි කර කර වඳින්න බුදුරජාණන් වහන්සේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කළේ ජයශ්‍රී මහ බෝසෙවණේ. ඒ උතුම් සම්බුදු ඥානය උතුම් බෝධි ඥානය බෝසෙවණේ යම් රුකක් සෙවණේ අවබෝධ කළා නම් ඒ වෘක්ෂයට නම වැටුණා බෝධි කියලා. නැත්තම් ඇසතු වෘක්ෂය, පිප්පලී වෘක්ෂය, අසාල්හ වෘක්ෂය කියලා තමයි මේ වෘක්ෂයේ ස්වභාවික නම. නමුත් ඒ වෘක්ෂයට බෝධින් වහන්සේ කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ උතුම් බෝධිය චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබුවේ ජයශ්‍රී මහා බෝසෙවණේ නිසා. ඒ නිසා බෝධින් වහන්සේට වඳින පුදන ගරු සත්කාර කරන අයට ලැබෙන පුණ්‍ය විපාකය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පින් පිරෙනවා, කුසල් පිරෙනවා,